මේ ජනියගේ ගයිස් අනිකරම රෑන්ක එක දාලන තිබ්බේ බිඳුවටම කෙඩිරේට් එක අම්මට මේ 21ක් බලන්න මේ PC ගහලා මෙහෙම ගහලා බෑනඩ් වෙච්ච අය ඉන්නවනම් 100% පැනල් නොදන්න කට්ටිය දැනගන්න පැනල් එකක් නා රෑන්ක් විතරක් බස්සන්නේ නැහැ පර්මනන්ට්ම යවනවා ඉතින් හරියට හොයාගන්න බැයි නම් ඉතින් අපි මොන බයිලා ගැහුවත් වැඩක් ජනියගේ සීන් එක මම පොඩ්ඩක් හොයලා බැලුවා. හොඳේ මම ජනියට එහෙම ප්‍රයිවට්ලි කතා කරේ නෑ. මට එච්චර වෙලාවක් තිබ්බෙත් නෑ එහෙම කතා කර කර. තමයි පැනල් දැන් ජනියා හෝ කවුරු හරි වේවා මේ පැනල් ගහනවා නම් බොයිස් මේ රෑන්ක් බස්සලා විතරක් එහෙම හුරතල් කරන්නේ නෑ බොයිස්. අපි දන්නවා ගොඩාක් කට්ටියගේ මේ වෙනකන් රෑන්ක් බස්සලා තියෙන එකෝ පැනල් ප්ලේයර්ස්ලා ටීම් එකේ ඉඳලා සමහරු කියනවා ගොඩාක් රෑන්ක් ගහපුවාම හැක් පූල් වටනවා රෑන්ක් බස්සනවා KD වැඩි වුණාම රෑන්ක් බස්සනවා. හරිද දැන් ඔය ජනියගේ account එක ban වෙලා නැහැනේ මම බැලුවා account එක ban වෙලා නැහැ හරිද account එක permanent ගිහිල්ලත් නැහැ සතියකටවත් මාසයකටවත් දවසකටවත් ගිහිල්ලා නැහැ ජනියගේ හරිද ඉන්නවද මගේ list එකේ ඉන්නවනේ මේ ඉන්නේ මේ දින ජනියගේ ඉතින් official account එකනේ මේක වෙන account එකක් නෙමෙයි මං හිතන්නේ මේක තමයි ජනියගේ පරණ account එක මේ ජනියගේ guys අනිකරම rank එක දාලානේ තිබ්බේ බිඳුවටම CS එකයි BR එකයි දැන් BR එක නම් ගහලා CS නම් ගහලා නැහැ සිල්වර් වල තියෙන්නේ මේක headshot rate එක 92ක් තියෙන මැච් අතරට BR KD rate එක අම්මට මේ 21ක් තියෙනවා දැන් ඔය මම මේ දැන් දන්න දේ කියන්නේ ජනියා නෙමෙයි කවුරු ගැහුවත් රෑන්ක් බස්සනවා නම් රෑන්ක් පැනල් එකක් නෙමෙයි මොකක් හරි ජරාවක් ගහනවා නම් රෑන්ක් බස්ස තියන්නේ නැහැ බොයිස් ගරීනා හරිද ජනියා මේ වී බැජ් එකටත් ඇප්ලයි කරලා තිබ්බා මේ ගරීනා වී බැජ් එක දුන්නෙත් නෑ ජනියට මේ මොනවාද ඩයමන්ඩ් සෙලින් වැඩ සහ account මොනවාද PC ඔප්ටිමයිස් අනම්මනම් ඒවා කරන හින්දා ජනියට දෙන්න බෑ කියලා තිබ්බා ප්‍රෝග්‍රෑම් එකේ අපි වැඩ බලන කෙනා හරිද දැන් ජනියා ගහන්නේ පැනල් එකක් නම් බොයිස් ජනියා මෙලහකට බෑනට්ම වෙලා යන්න ඕනේ මොකද ජනියාව සෑහෙන රිපෝට් කරලා තියෙනවා කට්ටිය මේ ගරීනා එකටත් හරි මොකද පෙන්වන්නේ නැහැ කියන්නේ ගේම් එක පෙන්වන්නේ නැහැ මං තාම කැම් එක දාගෙන ඉන්නේ හරි ඔන්න ආවා ගේම් එකට මේ ජනියා බෑනට් වෙලා නැහැ බොයිස් හරිද බෑනට් නම් පැනල් එකක් ගහනවා නම් පර්මනන්ට් බෑන් වෙලා යන්න ඕනේ මේ වගේ කවුන්ට් එකක් මේ දින KD රේට් එකටත් එක්ක ඉතින් පැනල් එකක් ගහනවා නම් බෑනට්ම කරලා දාලා ආයේ අපි කොච්චර ඉන්නවද එහෙම බෑන් වෙලා ගියපු කට්ටිය දැන් මං පහුගිය කාලේ ජනියත් එක්ක සෑහෙන්න පාර්ට්නර්ෂිප් එකක් තිබ්බා මැච් වලට ගෙනාවා බැලුවා ඔය අලත් කියන්නන්නේ කිව්වා අලත් බැලුවා ඉතින් ජනියා කියන්නේ සෑහෙන ෆේමස් ඩයල් යන TikTok එකේ මම බැලුවොත් PC පැත්තෙන් ලංකාවේ වැඩිම views සහ හොඳ මේ ලෝයල් පෑන් يعني අර ලෝයල් කියන්නේ දැන් මෙහෙමයි අර ග්ලෝබල් ෆෑන් බේස් එකට වයිරල් වෙලා තියෙන වීඩියෝ ගොඩාක්ම තියෙන ජනියාගේ අරද මිලියන ගණන් views තියෙන මේ වීඩියෝ තියෙන්නේ ජනියාගේ මේ TikTok එකේ පැත්තේ එච්චර එහෙම තිබිලා ජනියාට වී බැජ් එක දෙන්නත් බෑ කිව්වා ගරීනා මේ ඔය අර ඔප්ටිමයිස් වැඩ හින්දා දැන් බොයිස් ජනියා පැනල් එකක් ගහනවා නම් ජනියා බෑන් වෙන්න ඕනේ හරිද ජනියා එක්කෝ පැනල් ගහපු එවුන් ටිකක් එක ගහලා හෝ එක ටීම් එකේ හිටපු එකෙක් පැනල් හෝ ඉදලා වෙන්නේ නැති රෑන්ක් එක නම් බස්සනද පැනල් ගැහුවා කියලා රෑන්ක් බස්සන්නේ නැහැ නේද බොයිස් ඒක සාමාන්‍ය ඉතින් අපිට සාමාන්‍ය එක තියරියක් විදිහට හිතන්න පුළුවන් ප්‍රැක්ටිකලි පැනල් ගහනවා නම් බෑනට් වෙන්න ඕනේ හැබැයි KD රෑන්ක් සහ අර අන්ලිමිටඩ් ගේම් එක ගහන ගොඩක් අය කියන රෑන්ක් බස්සලා තියෙන එක අපි දැන් අවුරුදු ගානක ඉඳලා දන්න දෙයක් දැන් රීජන් එකේ ඉන්න කොච්චරක රෑන්ක් බස්සලා තිබ්බද ඔය ගොඩාක් මැච් එකේ ඉන්න අය හැක් පූල් ගොඩක් වැටෙන්නේ ඔය හැක් පූල් එක වැටිලා සති ගණන් මාස ගණන් හිටපු කට්ටිය අපේ මේ කස්ටම් පවා ගහන්න ඇවිල්ලා මතකනේ මයික් ඕන්නේ නැහැ එක එක බයිලා ගහපු කට්ටිය හිටියා අනිත් එක බොයිස් දැන් PC version එකෙත් ලොකු රිස්ක් එකක් ඇති මම PC version ගහලා නැති හින්දා මම දන්නේ නැහැ PC version එක කියන්නේ මේ ඊයේ පෙරේ දාපු එක නේ ඊයේ පෙරේ කියන්නේ ගොඩාක් කල් නෙමෙයිනේ හරිද දැන් මේ ජනියා බෑනට් වෙනවා නම් බෑනට් වෙලා යන්න ඕනේ බොයිස් I think ලෙල්ලටම යන්න ඕනේ නේද ඉතින් account එක 13 days මම දැක්ක TikTok එකේ ගොඩක් edit කරලා දාලා තියෙනවා permanently banned කියලා 13 days ago කියලා එහෙම වෙලා තිබ්බේ නැහැ මම හොඳට හොයලා බලලා තමයි ඉතින් ඔය comment වලට reply කරන්නේ බෑනට් වෙලා නැහැ බොයිස් ඔතේ permanently ගිහිල්ලා නැහැ එහෙම මුකුත් නැහැ rank එක 0 අර ලෑල්ලට දාලා තියෙන එක තමයි කරලා තියෙන්නේ හරිද මේ එහෙම බෑන් වෙන්න එහෙම බෑ يعني නිකන් තිබ්බට නිකන් එහෙම බෑන් කරන්නෙත් නෑ ගරිනා මොකක් හරි ඔෆිෂියල් එකක් තියෙන්න ඕනේ බෑන්ඩ් වෙනවා නම් හරිද අපේ පාර්ට්නර් ප්‍රෝග්‍රෑම් එකේ ඉන්න කෙනා දානවා chat trip මේ මොකද්ද report
ෆීඩ්බැක් ලිස්ට් එකක් කියන කට්ටිය මෙහෙම රිපෝට් ගහපුවාම එයාලට එනවා වෙනම නිකන් මේල් එක වගේ නිකන් අර ප්‍රෝග්‍රෑම් එකක් වගේ ලිස්ට් එකක් පෙන්වනවා රිපෝට් ගහලා දින කෙනාගේ ID එක රීසන් එක එහෙම ඔක්කොම දානවා හරිද එතකොට පැනල් ගහලා දින කට්ටිය බෑනට් නම් මෙන්න මෙතෙන්ද ඔයාලා රිපෝට් කරපු කට්ටියට හෝ මෙතෙන්ද නොටිෆිකේෂන් එකක් එනවා එයා බෑන් කියලා එහෙම නැතුව බෑන් කරන්නෙත් නෑ දැන් ඔයාලා කාට හරි ඇවිල්ලා තිබුණා නම් ජනියා බෑනට් කියලා මේ රිපෝට් ෆීඩ්බැක් එකේ අන්න එහෙනම් අපිට පිළිගන්න තිබ්බ ඔන්න බෑනට් කියලා හරිද දැන් පැනල් එකක් ගහනවා නම් එහෙම හුරතල් කරන්නේ නැහැ යාළුවේ රෑන්ක් බස්ස ඔයා නෙමෙයි මම නෙමෙයි කවුරු නෙමෙයි ජනියා නෙමෙයි මොකා පැනල් එකක් ගැහුවත් රෑන්ක් බස්ස තියන්නේ නැහැ ටීම් එකේ මොකක් හරි හිටපු එකෙක් හෝ නැත්තම් ඒ දැන හෝ නොදැන හෝ සෙල්ලම් කරලා වෙන්නේ නැති වෙයි මම දන්නේ 100%ක් මම කන්ෆර්ම් කරලා කියන්නේ හැබැයි පැනල් එකක් ගැහුවනම් රෑන්ක් බස්ස තියන්නේ නැහැ කෙලින්ම පර්මනන්ට් යනවා දැන් ජනියා ෆේමස් වෙලා හිටපු එකත් එක්ක රෑන්ක් බස්ස එක සමහරක් අයට ලොකු සතුටක් වාසියක් කරගෙන එකෙන් කන්ටෙන්ට් හදලා තියෙන සමහරක් කට්ටිය ඉතින් ඒකෙන් මන් දන්නේ නැහැ යාට වෙන බලපෑම මොකද්ද කියලා. හැබැයි ජනියා බෑනට් වෙලා නැහැ ඉතින් හොඳේ. ඒක මේ ගේම් එක පැත්තෙන් ජනියාට ලොකු විපතක්. හරිද? මේ දැන් ඕක මගෙන් ගොඩක් කට්ටිය ප්‍රශ්න කර අහන හින්දා ඉතින් මන් දන්න දැනුමත් එක්ක ඔයාලට මම දන්න දේ කියලා මම 100%ක් දන්නේ නැහැ නේ හැමදේම ඉතින්. මම දන්න දේත් එක්ක ඔයාලට මට කියන්න තියෙන්නේ සහ මම දන්න දේ ඔච්චරයි. පැනල් එකක් ගැහුවනම් බෑනට් වෙනවා පර්මනන්ට්ලි. මේ ඉතින් ජනියාගේ account එක තියෙන්නේ රෑන්ක් බසලා තියෙනවා. දැන් ආයෙ රෑන්ක් අප් කරලා දැන් සති දෙක තුනකට උඩ දිනේද මේ සීන් එක බෑනට් වෙච්ච අය ඇතිනේ ඔයාල් බලන්න මේ PC ගහලා මෙහෙම ගහලා බෑනට් වෙච්ච අය ඉන්නවනම් 100% පැනල් දැන් මෙහෙම රෑන්ක් බස්සනවා නම් 100%ම පැනල් කියන්න නම් අපිට සාක්ෂියක් නැහැ නේ යාළුවේ එහෙනම් ඉතින් අපිට ප්‍රූෆ් එකක් අනිවාර්යෙන් ඕන වෙනවා නේ ඒ හින්දා අපිට ඉතින් කාටවත් එහෙම නොදැන චෝදනා කරන්න බෑ ජනියා නෙමෙයි මෙතන කවුරු හිටියා හරි ඒ හින්දා අපි ওই කතාව දැන් පැත්තකට දාමු මේ නොදන්න කට්ටිය දැනගන්න පැනල් එකක් නම් රෑන්ක් විතරක් බස්සන්නේ නැහැ. ඒක 100%ක් ෂුවර්. හරිද? පැනල් එකක් නම් රෑන්ක් විතරක් බස්සලා තියන්නේ නැහැ. එහෙම ඉතින් ගරිනට පිස්සු නැහැනේ පැනල් ගහන එකාගේ රෑන්ක් එක විතරක් බස්සලා තියන්න. එතකොට ඌ තවත් පැනල් එක ගහ රෑන්ක් එක අප් කරනවනේ බොයිස්. එහෙම වෙන්නේ නැහැ. එයාලට 100%ක් ඒක කන්ෆර්ම් නම් ආය සස් නම් ඉතින් හුරතල් කර ඉන්නවා. පර්මනන්ට් වෙච්ච ගමන් ඒ කියන්නේ උන්ට කන්ෆර්ම් වෙච්ච ගමන් පර්මනන්ට්ම යවනවා ඉතින්. හරිද? ඒ හින්දා ඉතින් මම කියන්නේ දැන් කට්ටිය කියනවා අහුවෙන්නේ නැති පැනල් තියෙනවා එහෙම ගහන්න නැති ඒව අපි දන්නේ නැහැ අපිට 100% ඔයා නෙමෙයි මන් නෙමෙයි ගරිනටත් හොයාගන්න බැයි නම් ඉතින් අපි මොන බයිලා ගැහුවත් වැඩක් නැහැ ඉතින් ඕක තමයි සීන් එක බොයිස් මේ රෑන්ක් බස්සප් එක එක්ක ටීම් වර්ක් එකේ සීන් එකක් කවුරු හරි පැනල් ගහලා ඉතින් මම දන්නේ නැහැ ඉතින් ගහන්නේ කවුද කියන අපි දන්නේ නැහැ නේ බොයිස් යාලත් එක්ක මේ ජනියා ලොබියට આવොත් අපි කතා කරමු ඒ ගැන ප්‍රශ්න අහමු මොකද හරි ඔන්න ඕක තමයි ඉතින් එතන කතාව ඉතින් ලංකාවේ දැන් මං හිතන්නේ හැමදේම හිමීට ආවත් කාලින වෙන ගමන් තියෙන්නේ ඉතින් ලංකාවේ ගොඩාක් ප්‍රශ්න වුණා පහුගිය කාලේ ඉතින් අපිට එහෙම සතුටෙන් hina වෙලා ලයිව් එකක් කරන්නත් බෑ. ඉතින් දැනටත් මං හිතන්නේ ගොඩාක් කට්ටිය අපහසුතාවයට පත් වෙලා ඉන්නේ. ඉතින් ඒ හැමෝටම ඉක්මනට යාළගේ දේවල් පරණ විදිහට හදා ගන්න ලැබෙන්න කියලා විශ් කරන ගමන් අපි ගේම් එකකින් අපේ පැත්තේ අපේ වැඩේ කරගමු අපි පාඩුවේ. ඉතින් කට්ටිය ඔය මේ ගේම් එකක් හින්දා බොරුවට මේ මිනිස්සුත් එක්ක හේට් වෙන්න නිකන් තරහ ඇති කරගන්න එපා බොයිස්. දෙයක් කියනකොට ඔය රැල්ලට කියන්නත් එපා. හොඳට හොයලා බලලා කියන්න. PC version බෑන්ඩ් වෙනවද? PC version මම නම් රෙකමන්ඩ් කරන්නේ නෑ බොයිස්. PC version එක මම නම් රෙකමන්ඩ් කරන්නේ නෑ. මොකද මම ඒ ගැන කිසිම අප්ඩේට් එකක් දන්නේ නෑ. ඒ හින්දා ඔය බ්ලූ ස්ට්‍රයික් එක දාගෙන ගහන කට්ටිය පාඩුවේ නෝමල් විදිහට ගහන්න. මොකද බ්ලූ ස්ට්‍රයික් කියන්නේ ඉතින් ගේම් එක ආපු දවස් වල ඉඳලම කට්ටිය දාන් ගහන්න ගන්නේ. PC version කියන්නේ මේ ඉවරේ දාපුවා. ඒ හින්දා ඕවගෙන් ගේම් එක ඇතුලේ මොනවා වෙනවද කියන්න මම නම් දන්නේ නෑ. හැබැයි ඉතින් ඔය හැම version එකකටම හැක් එකක් හදන එක නම් ලෝකෙ වටේම කවුරු හරි මොකෙක් හරි එකක් කරන එක කරනවා. ඒක 100%ක් ෂුවර්. හරි. හරිද? ෂෙයාර් දාලා දෙන්න ඉතින් හුඟ කාලෙකින් සති දෙකක් විතර මම මෙච්චර කාලයක් ලයිව් වෙන්න නැතුව ඉඳලම නැහැ. හරිද? මමත් දවසක් දාගෙන කොහොමද දෙන්නේ කියලා බලන්න හිටියේ මට අද දවසේ සෙට් වුණා එන්න ඉතින් සතියේ පටන් ගන්න අලුත් සතියේ සඳ දවස මම නැත්තම් අඟහරුවාදා සිකුරාදා වගේ එන්නේ වෙනදාට දැන් ටික ටයිම් ටේබල් එක වෙනස් වෙනවා. ජොබ් එහෙමත් එහෙට මෙහෙට මාරු වෙච්ච හින්දා ටයිම් එක පොඩ්ඩක් එහාට මෙහාට එන ගමන් තියෙන්නේ. ඉස්සරහට තවත් වෙනස් වෙන්න පුළුවන් ඉතින්. හැබැයි ලයිව් නවත්තන්න නැහැ පුළුවන් ඉතින් අනිවාර්යෙන්. ඔයාලත් එක්ක